guys, good morning. ඉතින් අද 40 වෙනි දවසේ දැන් ජොගින් කරනවා ඉන්නේ මොකක් කරන්න. ලිටරලි අද පොඩ්ඩක් මසල් සෝනස් එක වැඩි. Let's go. Guys, ඉතින් කොහොමද දැන් මම රෝඩ් එකක් යන්න යන්නේ. I have a long run. First 1k එක ඉවරයි. දැන් හතර ගානේ දුවන්නේ. I enjoying myself today. කාලෙකට පස්සේ long run එක. ඉතින් ලොකුම ප්‍රශ්නයක් තමයි බල්ලෙක් එද්දි slow down වෙන එක. ලිටරලි රණා කෙනෙක් මේක දන්නවා. මේ බල්ලත් චිල්ලි මගෙත් එක දුවනවා. ඉතින් මම දුවනවා. Let's go. Let's go. Mali, good morning. ඒ හිනාව ලස්සන. උදේම එක්කෙනෙක්ව දැකලා හිනාවක් දාලා ඉතින් මාරම ආතල්. හිනාව වෙන්න කට්ටිය ඉතින් සෙලිබ්‍රේට් ඉලානේ. Guys, කිලෝමීටර් 6ක් විතර ඉවරයි. ටයිම් එක 24යි යන. Literally first 5 kilometer 420 වගේ දිව්වා. දැන් පොඩ්ඩක් pace එක වැඩි. මම හිතන්නේ ඉතින් ෆෝන් එක තෝල ගන්න පොඩ්ඩක් අමාරුයි. අර ඔටෝමැටික් හැබිට් පොතේ කෝට් එක මතක වුණා. goal is not run a marathon. Goal is became a runner කියලා. ඒ කියන්නේ goal එක marathon දාවකෙක් වීම නෙමෙයි. goal එක ගයිලා became a runner දාවකෙක් වීමයි. ඒකින්ද මට අද දවසේ මම කාලෙකින් පටන් ගත්ත නිසා I don't care about pace. ඉතින් මගේ goal එක කොහොමරි 30 කිලෝමීටර් ගන්න කවර් කරන එක. literally පැයක් විතර දුවන්න කිව්වේ. මම Strava app එක දාන්න කලින්ම workout එක පටන් ගත්තා. දැන් පැය භාගයක් කරන්න යන්නේ විනාඩි 28. Let's go. Okay guys, view එක. අද නම් අවුලයි කියලා. Enjoying yourself. කවුරුහරි running ආරම්භ කරන්න හිතන් ඉන්නවා. හිතේදී ඉන්න බා පටන් ගන්න. Let's run easy. Immediately හරි දුවන්න පටන් ගන්න. Believe yourself, okay? Not others. අනිත් අය නෑ නේද? අනිත් අය මොනවා හිතුවත් කමන්නේ. කිලෝමීටර් 10ක් ඉවරයි. විනාඩි 50න් හැරෙනවා මම. ඇත්තටම මේක 49 ගාන. ඉතින් විනාඩි 10 මට රන් එක තියෙන්නේ. දැන් පොඩ්ඩක් I feeling fatigue in my legs. Legs are feeling heavy. කකුල් බරයි පොඩ්ඩක්. Just 10 minutes push කරන්න තියෙන්නේ. මේකයිල mentality එකට තමයි ගත්තන්නේ. Not pace. මේ විනාඩි 10 mentally strong කරන්න දුවනවා. I will better. විනාඩි 50ක් විතර ඉවරයි. මාරම වේදනාවක් තියෙන දන්න. literally pain. දැන් තමයි mental toughness එක වැඩි වෙන්නේ. දැන් තමයි mentally strong වෙන්න ඕන. විනාඩි 56 අමාරුනේ. අන්තිම විනාඩි 4 is about pain. Pain is temporary. Proud is permanent, guys. Guys, ඉතින් finally ඉවරයි workout එක. හෝටල් එකට ගියා. වතුරක් බොන්න ඊට පස්සේ ඒ බාම කිව්වා තේකක් බීලා යනවාද කියලා. තේකක් බීලා යනවා කියලා. මං කිව්වා බය කියලා. ඉතින් යමුද? දැන් තියන්නේ රාගලට වෙන MST එකෙන් පයින් යන්න. දුවපේ එහෙන සිල් එකේ දිව්වා. මෙහෙනම් හිට යන්න බෑ. නෝකයි ප්‍රශ්න. ඉවරයි ඉතින් කිලෝමීටර් 14 මාරක් විතර දුවන්න නැති. මම Strava app එක දාගත්තේ මේ පොඩ්ඩක් දුවලා දිවුවට පස්සේ එනවාද අපි ගිය පාර. ඕන් දින එහෙට ගියා අපි සර් හැමදාම කියන්නේ පැය භාගයක් මෙහෙට ගිහිල්ලා පැය භාගයක් එහෙට එන්න කියලා. ස්ප්ලිට් එක ගත්තම 4 ගානේ 4:20 4:23 එහෙම ගියා. ඊට පස්සේ කිලෝමීටර් 5න් පස්සේ 3:50 ගානේ 3:43 ඒ වගේ කිලෝමීටර් 4ක් විතර ගිහලා තිබ්බා. හරිද කිලෝමීටර් 10 වෙනකල්. ඊට පස්සේ ටික up and down. ඒ කියන්නේ 4:20 average pace එක මං ඉහන්නේ 4:17 4:20 තමයි. ඉතින් කෙන්යාවේ runners ලගේ slow pace එකක slow run pace එක කිලෝමීටර් 10ක් දුවන. ඒ කියන්නේ එයාලගේ weekly mileage එක ගත්තම කිලෝමීටර් 180 160 elite level එකේ යනවා. අපිට ඒ රේන්ජ් එකට දැම්ම යන්න බෑ. because මම පටන් ගත්තේ කාලයක් නතර කරලා මගේ knee pain එකත් එක්ක. ඒකෙන් හින්දා එහෙම ගිහිල්ලා ඉන්ජරි කරගන්න බැරි නිසා එහෙම ගිහිල්ලා එහෙම ඉන්ජරිස් වෙන්න පුළුවන්. ඉතින් literally mileage එක පොඩ වැඩි කරන් යන්න ඕනේ. මට මේ දවස්වල mileage එක 60ක් දිව්වත් ඇති 60ක් 70ක් දැනට දිව්වත් මට ඇති. මොකද මම දැම්ම රේස් එකක් දුවන්න බලාපොරොත්තු වෙන්නේ.
අපේ ශ්‍රී ලංකා ලෙවල් එක ගත්තම තියෙනවා දුවන සාමාන්‍යයෙන් 14යි 30 14යි 40 තමයි 5000 නිදුවන්නේ. ඉතින් කරන්ට්ලි රෙකෝඩ් එක නැෂනල් රෙකෝඩ් එකේ තියෙන්නේ 14යි 14.5යි. මම වගකීමෙන් කියනවා ඒ රෙකෝඩ් එක මම බ්‍රේක් කරනවා. කවද කියලා දන්නේ නැහැ. but I gonna try. අනිවාර්යෙන් මම ඒක බ්‍රේක් කරනවා. මේකද මම confident මට confident එක තියෙනවා මගේ ඉස්සර ගැන. ඒකින්ද මම බය නැතුම් කියනවා මම ඒක බ්‍රේක් කරනවා. මම හැමදාම ට්‍රේනින් කරනවා. ඒක නිසා I would say 14.5 මම බ්‍රේක් කරනවා. කවුරු මොනා කිව්වත් කවුරු බෑ කිව්වත් මට confident එක තියෙනවා. I gonna try it. 14ට අඩුවෙන් දුවනවාමයි කවුරු මොනා කිව්වත්. දැන් හිමින් සැරේ රාගල්ට යනවා.